බලන්නකෝ අවුව වුණාට අවුවට පිපෙන මල් වල ලස්සන. බලන්න අවුවට පිපෙන මල් ටික කොහොමද කියලා ලස්සන. මේ රස්නේ කාලේට වැවෙන මල් බලන්න. මල් වල ලස්සන කොහොමද කියලා. මේක උදේ හවසට වතුර එන්න හරි ගස්සලා තියෙන දවසකට 3 පාරක් විතර වතුර එනවා. මම මෝල් එක ඇතුළට මේ යන්නේ. හරි රස්නේ එළිය. බලන්නකො මෝල් එක ඇතුලේ ලස්සන කොහමද කියලා. Hi. Thank you. Good with rose. Yeah. I have this one. Which one? You have it, huh? Yeah, I have. Yeah, Yeah. today we have also offer. Buy one, get one free. Good Oh. price. Yeah. Thank you so much. I using this one. Really the this seller actually. this one also. This. Yeah. Very nice. Yeah, I know. Buy one, get one free. Good price today. No, not today. Thank you so much. ඇත්තට මේ පර්ෆියුම් එක සුවඳයි. මම යූස් කරන්නේත් ඒක. ආයිත් පලාතම සුවඳයි. මගේ දුවට මම යවුවාම හැමෝම අහනවලු ඒ පර්ෆියුම් එක කොහෙන්ද කියලා. ඊට පස්සේ ඩුබායි වලින් කිව්වම එයාලා විශ්වාස කරන්නේ නැහැලු. ඊට පස්සේ පර්ෆියුම් එකේ බෝතලෙත් ඉල්ලගයි. බෝතලේ ගත්තා කියලා ලංකාවෙන් ගන්න බෑ. ලංකාවේ නෑ. ඇත්තටම මාර සුවඳයි. ලොන් ලාස්ටින් සුවඳක් තියෙන එකේ. පලාතම සුවඳයි පර්ෆියුම් එක. මෙයාලා ළඟ ඇත්තට මේගොල්ලෝ ළඟ තියෙන පර්ෆියුම්ස් මොකද එයාලා try කරන්න දෙනවා පර්ෆියුම්ස් හැමතැනම වගේ තියෙනවා මාරම සුවඳයි. මේ ඉබන් බතුතා මෝල් එක මේ කැලිපෝ එක මේකේ කැලිපෝ එක විශාලයි. ගොඩක් වෙලාට මේ රෙස්ටුරන්ට් එකේ වයිෆයි තමයි මම කනෙක්ට් කරගන්නේ. මේක උඩේ මාර ලස්සනයි. මෙහෙදි ෆුඩ් කෝට් හැමදේම තියෙනවනේ මේක ඇතුලේ. මේක එන විශාලයි. දැනගෙන ගියේ නැතුණත් එහෙම ඉතින් අතරමං වෙන්න තමයි වෙන්නේ. මොකද ඉස්සෙල්ලා මම හිටියේ මෙහි එහා පැත්තේ. දැන් මම මේ නෙමෙයි ඉන්නේ. මම දිරම් තුනක දුර යන්න ඕනේ දැන්. මේ එහා පැත්තේ තමයි මම ඉස්සෙල්ලා හිටියේ. මේ විනාඩි දෙකක් නේ. මේ
ජබල් අලි ගාඩන්ස් වලට. හරි ලස්සනයි. හැමදේම තියෙනවා ඉතින් මේකේ සොක්ස් හැමදේම දුබායි මේ පැතිවල ඉන්න අය දන්නවා ඇති. අනිත් දුර අයට නම් මම දන්නේ නැහැ කියන්නේ.